Hi guys, කොහොමද ඔයාලට? අද ඔයාලත් එක්ක මිනි vlog එකක් තමයි මම share කරගන්න හදන්නේ. ඔක්කොම වැඩ කරන්නත් කලින් මුලින්ම ගියේ දෙන්නත් එක කන්න. මේ පාර දැක ගමන් නම් ගාලේ ක්ලාස් වල ළමයි දන්නා කෑම කන්න යන්න හදන මොන කඩේටද කියලා. අන්නර ඈත පෙන පන්සලත් එක්ක පහළ තමා අද නාන්නයන් හදන බීච් එක තියෙන්නේ. ඇත්තටම මට හිතුණා මට පීනන්න පුළුවන්කමක් තියනවා නම් මෙච්චර අටයක් ගහන වෙලාව මුහුදෙන් පීනගෙන යන්න තිබ්බනේ කියලා. කොහොම හරි බීච් එකට යන්න ගෝල් සිටි සෙන්ටර් එකයි අපේ කැම්පස් එක දෙකම පාස් කරගෙන යන්න ඕනේ. දෙවඩත් පාස් වෙලා පාලමත් පාස් වෙලා ටික දුරක් යනකොට දකුණු අත පැත්තට පොඩි වංගුවක් එක්ක පාරක් තියෙනවා. අයියෝ මට ඔයාලට කියන්න බැරුණානේ. අද අපි යන්න හදන්නේ ජංගල් බීච් එකට. ගාල්ලාවට කෙනෙක් නම් ජංගල් බීච් එකට ගියේ නැති කෙනෙක් නැතුව ඇති. ඒත් මම මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ජංගල් බීච් ගිහින් නැති කෙනෙක් ඉන්නවා නම් එයාලට දැනගන්නත් එක්ක. ජංගල් බීච් යනවා නම් පාකින් යන්න කිසිම දෙයකට worry වෙන්න ඕනේ නැහැ. මොකද දැන් වෙනම පාකින් හදලා තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් කාර් එක ගෙනවා නම් උඩ පාක් කරලා යන්න. මොකද පහළ පාරේ කාර් වලට යන්න බෑ. මේ තියෙන්නේ රූමස්සල සාමචෛත්‍ය. මම මේකට කලින් ගිහින් තියෙනවා. මං ආයෙ යන දවසක පොඩි වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මේකේ මේ පාරේ වාහන වල නම් යන්න බෑ. බයික් වල නම් යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. 3 wheel වලටත් යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. තනින් තනට පොඩි පොඩි පාකින් හදලා තියෙනවා. බයික් 3 wheel වලට දාලා යන්න පුළුවන්. වාහනේ උඩ දාලා යනවා නම් මීටර් 250ක් විතර තමයි පයින් යන්න තියෙන්නේ. මෙතනින් පහළටත් පොඩි කන්දක් තියෙනවා බහින්න. ඒක නම් ලෝ කන්දක් නෙමෙයි. Welcome to Jungle Beach. අද නම් වෙනද තරම් සෙනග ඉන්දිය නෑ. හැබැයි සාමාන්‍ය පිරිසක් ඉන්දියා. මෙතනට ගොඩක් එන්නේ foreigners-ලා තමයි. මෙතනට එන අයට නාන්න විතරක් නෙමෙයි කෑම කාලා බීච් එක එන්ජොයි කරලා යන්නත් පුළුවන්. මෙතන වෙනම ෆුඩ් කෝට් එකකුත් තියෙනවා. අද නම් මේන් එක විතරයි ඇරලා තිබ්බේ. වෙනදත් නම් මෙතන තව කඩවල් දෙක තුනක්ම තියෙනවා. මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක වතුරට බැස්සාම එන්න හිතෙන්නේ නැහැ කියන එක කොච්චරද කියනවා නම් වෙනදට පැයෙන් දෙකෙන් ගොඩට එන අපි දෙන්න අද පැය 3ක්ම ගෙවිලා යනකම් දන්නේ මොහොත ඉඳලා ගොඩට එනකොට වෙලාව 5යි. වෙනදත් නම් නාලිවර වෙලා හොඳ වතුරෙන් නා ගන්න මෙතන නාන්න තැන් හදලා තිබ්බා. දැන් නම් නාන්න දෙන්නේ නැහැ. උඩින් තමයි නාන්න වෙන්නේ. නාන්න තැනක් නැතුණාට ඔයාලට චේන්ජ් කරගන්න වෙනම තැනක් හදලා තියෙනවා. එතනින් ඔයාලට ඇඳුම් චේන්ජ් කරගන්න පුළුවන්. ඔයාලට මෙතන කඩවල ලගයක් පේනවනේ. මෙතනින් පහළටත් බීච් එකට යන්න පුළුවන්. අපි දැන් ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. යන ගමන් අපිට පොඩි ආසාවක් ආවා තේ බොන්න. මේක තියෙන නම් ගාල්ල පළතුරු මාකට් එක ළඟ. ඔන්න තේ කඩේ ඇතුළට නම් ආවා. දැන් තියෙන්නේ පොලිමේ ඉඳලා බිල් එක දාලා පොලිමේ ඉඳලා තේක අරන් යන්න තමයි. ඔන්න ඉතින් විනාඩි 30ක විතර පස්සේ ඕඩර් කරපු තේ ටිකත් අරගෙන මං එළියට ආවා. අතේ ලොග් එක මෙච්චරයි. අලුත් ලොග් එකකින් ආලව හම්බෙනකම් සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.